අයිබෝ ඉතින් අපිව සාදරයෙන් පිළිගන්න අපේ චැනල් මිනිසාගේ හොඳ මිතුරා කියලන සුනකයා අපි හඳුන්වන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ගේන්න හිතුවා ලෝ භයානකම් බල්ලන් පස් දෙනා ගැන. ඉතින් යාළුවනේ රැඳී සිටින්න වීඩියෝ එකේ අවසානයේ එනත් පටන් ගමු වීඩියෝ එක. ලෝ භයානකම් බල්ලන් පස් දෙනාගේ පළවෙනිය තමයි පිට්බුල් ටෙරියර් කියන්නේ. ඉතින් පිට්බුල් කියන්නේ ප්‍රබල ශරීරයක් හා විශාල ශක්තියක් ඇති බල්ලන් විශේෂයක්. ඉතින් මේ බල්ලා ඉතා භයානක බලු වර්ගයක් කියන එක අපි ඕනකෙත් දන්න දෙයක්. මේ බල්ලා සමහරකට තහනම් කරලා දින්නේ මෙන්න මේ හේතුව නිසා. ඉතින් මේ බල්ලට සාමාන්‍ය ශක්තිමත් වහල්ලක් හා යටපද්ධතියක් තියෙනවා කියලා තමයි කියන්නේ. නිසි ලෙස පුහුණු කරන්නේ නම් මේ බල්ලා ඉතා විශ්වාසවන්ත බලු විශේෂයක් වෙන්න පුළුවන්. නමුත් ඒ නිමැති විටක ආක්‍රමණශීලී වෙන්නත් පුළුවන්. තවද අනපේක්ෂිත අවස්ථාවලදී හානි කිරීමට මොවුන් සෑම් විටම් වගේ හැකියාවක් පවතිනවා. නමුත් හොඳින් පුහුණු කළ පස්සේ ස්වාමියාව දැඩිව ආරක්ෂා කරන්න බලු විශේෂයක්. ඉතින් මේ බල්ලන්ට ආදරේ පන්සයක් දෙන්න පුළුවන් නම් හොඳ මිතුරෙකුණත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ පිට්බුල් බල්ලෙක්ගේ මේ සතෙක් දුස සෙන්ටිමීටර් 46 ඉඳලා 54 අතර වෙද්දී ගෑනු සතෙක් සෙන්ටිමීටර් 42 ඉඳලා 56ක් වගේ. ඉතින් බර අතින් ගත්තොත් පිරිමි සතෙක් කිලෝග්‍රෑම් 16 ඉඳලා 28ක් අතර බරක් තියෙනවා. ගෑනු සතෙක්ට නම් ඒක සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 14 ඉඳලා 23 වගේ නම් වගේ බරක් තමයි තියෙන්නේ. ඉතින් මේගොල්ලෝගේ ජීවිත කාලය ගත්තොත් සාමාන්‍යයෙන් අවුරුදු 12 ඉඳලා 16 වගේ වෙනකන් කාලයක් ජීවත් වෙනවා. ඒක තමයි මේ බල්ලන් ගැන කියන්නේ. ඉතින් අර ඊයකට අපි කතා කරන්න බැරුවේ දෙවෙනියට රොට්වයිලර් කියන්නේ. රොට්වයිලර් ආරම්භ වෙන්නේ ජර්මනියේ රොට්වයිලර් කියන නගරේ. පුරාණ රෝම හමුදාවට සතුන් බලා ගැනීම හා ආරක්ෂාවට රැඳී රොට්වයිලර්ලා මුලින්ම ඇති කරලා තියෙනවා. පසුව ජර්මනියේ ගොවිපළවල සතුන් බලා ගැනීමට හා ආරක්ෂාවට ඒ වගේම බර භාණ්ඩ ප්‍රවාහනයට වගේ මේ රොට්වයිලර්ලා ඇති කරලා තියෙනවා. සාමාන්‍ය පිරිමි සතෙක් කිරින් උසාවිය ගත්තොත් සෙන්ටිමීටර් 60 ඉඳලා 69ක් වගේ වෙද්දී ගෑනු සතෙක් කිරින් සෙන්ටිමීටර් 56 ඉඳලා 63 වගේ වෙනවා. බර අතින් පිරිමි සතෙක් කිලෝග්‍රෑම් 50 ඉඳලා 60ක් අතර වෙද්දී ගෑනු සතෙක් කිලෝග්‍රෑම් 35 ඉඳලා 48 වගේ තත්යකට එනවා. සාමාන්‍යයෙන් කළු පැහැවුවත් මූණ ඉවහිස් පාද හා වලලුවට සාමාන්‍යයෙන් තැමිලි පැහැ ලප වගේ ඒවා පවතිනවා. සාමාන්‍යයෙන් බල්ලන් විශ්වාසවන්ත ආරක්ෂාකාරී හා බුද්ධිමත් සත්ත්ව වර්ගයක් විදිහට තමයි හඳුන්වන්නේ. නිසි පුහුණුවක් නැතුව සමාජගත කළහොත් ආක්‍රමණශීලී වෙන්නත් අවදානමක් තියෙනවා. නිසි ආහාර ව්‍යායාම හා වෛද්‍ය පරීක්ෂණ මගින් සෞඛ්‍ය සම්බන්ධ ගැටලු අඩු කරගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ තුන්වෙනියට කතා කරන්න තියෙන්නේ ජර්මන් ෂෙපර්ඩ් ගැන. ඉතින් ජර්මන් ෂෙපර්ඩ් කියන්නේ ඕනගේ දන්න බලු වර්ගයක්. ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සංවර්ධනය කරන්නේ ජර්මන් හමුදා නිලධාරියෙක් වෙච්ච කේප්ටන් මැක්ස් ෆොන් ස්ටෙෆනික්ස් විසින්. පසුව මේ වර්ගයේ පොලිස් හමුදා ආරක්ෂක කටයුතු සඳහා තමයි භාවිතා කරලා තියෙන්නේ. සාමාන්‍ය ජර්මන් ෂෙපර්ඩ් පිරිමි සතෙක් විසින් සෙන්ටිමීටර් 60ක් 65ක් අතර වෙද්දී මේ වර්ගයේ ගෑනු සතෙක් සෙන්ටිමීටර් 55ක් 64 වගේ තමයි වෙන්නේ. සාමාන්‍ය පිරිමි සතෙක්ගේ බර ගත්තොත් කිලෝග්‍රෑම් 30 ඉඳලා 40 වගේ අතරක් පරාසයක් ගන්නකොට ගෑනු සතෙක්ගේ කිලෝග්‍රෑම් 22ක් 32ක් අතර වගේ පරාසයක් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ ජර්මන් ෂෙපර්ඩ්ලාගේ වර්ණය ගත්තොත් නම් කළු සහ තැඹිලි පාටක් තමයි දකින්න ලැබෙන්නේ. සාමාන්‍යයෙන් මේ ජර්මන් ෂෙපර්ඩ්ලාගේ ඇස් තියෙන්නේ අඳුරු දුඹුරු පැහැති වර්ණයේ. මේගොල්ලෝගේ ආයු කාලය සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍ය ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් අවුරුදු 9ක් 13ක් අතර වගේ කාලයක් ජීවත් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් බල්ලන් පුහුණු කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ හරියටම දිගු පාගමන් ටෙක්ස් පීඩා ආදී වගේ දේවල් යොමු කරන්න ඕනේ. ඔවුන් නිවැරදිව පුහුණු කරනවා නම් පොලිස් සේවය සඳහා සෙරීන් බිඳවැටීම් සෙරීම් වගේම දුම්රිය බෝම්බ පරීක්ෂා වගේ දේවල් වලට යොදා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නිවැරදි ආහාර හා වෛද්‍ය පරීක්ෂණ සහ ව්‍යායාම මගින් ඔවුන්ගේ නිසි ශරීර සෞඛ්‍යත්වය පවත්වාගෙන යාමටත් හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට අපි හතරවෙනියට කතා කරන්න යන්නේ ඩෝවන් හිල්සර් ගැන. ඉතින් මේ සුනක වර්ගයේ බිහි වෙන්නේ 1980 දශකයේ ජර්මනියේ. ඒ සිදු කරේ ලුයිස් ඩොබර්මන් නම් බදු ආයතනපත් නිලධාරියා විසින්. එම සුනක වර්ගයේ සංවර්ධනයට රොට්වයිලර්, ජර්මන් ටින්ෂර්, වයිමර්නර් සහ ග්‍රේහවුන්ඩ් කියන ජාති කීපයක්ම භාවිත කරලා තියෙනවා. එම සුනකයා බුද්ධිමත් වන අතර ආරක්ෂක භාවය උදෙසා විශේෂයෙන් සංවර්ධනය කරලා තියෙනවා. සාමාන්‍ය පිරිමි සතෙක් සෙන්ටිමීටර් 66 ඉඳලා 72 වෙනකන් ඉසකට වර්ධනය වෙද්දී ගැහැණු සතෙක් සෙන්ටිමීටර් 60 ඉඳලා 68ක් වගේ ඉසකට තමයි වර්ධනය වෙන්නේ. පිරිමි සතෙක් බරින් කිලෝග්‍රෑම් 37ක් 45ක් අතර වෙද්දී ගැහැණු සතෙක් ඉතින් කිලෝග්‍රෑම් 27ක් 37ක් අතර වගේ අගයක තමයි පවතින්නේ. සාමාන්‍යයෙන් තදවල සංසුන් නිරවද්ද සිරුරක් තියෙන ඩෝවන් ටින්ෂර් සාමාන්‍යයෙන් වසර 10ක් 13ක් අතර පමණ කාලයක් ජීවත් වෙනවා. නිවැරදි ලෙස පුහුණු කර ඇතනම් ඇතුළත හා පිටත ආරක්ෂාව සඳහා වඩාත්ම සුදුසු වන්නේ ඩොබර්මන් ටින්ෂර් වර්ගය. නිසි පුහුණුවක් නොමැති විටක ආක්‍රමණශීලී වෙන්නත් පුළුවන්. මොවුන් නිතරම ව්‍යායාම සඳහා භාජනය කළ යුතුම බලු විශේෂයකි. ඉතින් යාළුවනේ අපි දැන් ඉතිමේට කතා කරන්න යන්නේ බුල් මස්ටිෆ් කියන වර්ගය ගැන. බුල් මස්ටිෆ්, බුල්ඩොග් හා ඉංග්‍රීසි මස්ටිෆ් වෙන වර්ග දෙක කොස් කරන තමයි 19 වෙනි සියවසේදී සංවර්ධනය කරලා තියෙන්නේ. එම සුනකයා නිර්මාණය කළ ජංග වූ සතුන් මාරුවීම් වලදී සතුන් සොරකම් කරන අය අල්ලා ගැනීම සඳහා වතුකර ආරක්ෂකයින් විසින්.
සාමාන්‍යයෙන් ඉසින් පිරිමි සතෙක් සෙන්ටිමීට 64 69 අතර වෙද්දි ගැහැණු සතෙක් කිරීම සාමාන්‍ය සෙන්ටිමීටර් 61 60 අතර වගේ ඉසක් තමයි තියෙන්නේ. බරින් පිරිමි සතෙක් කිලෝග්‍රෑම් 50 59 අතර වෙද්දි ගැහැණු සතෙක් කිලෝග්‍රෑම් 45 54 අතර අගයක් තමයි තියෙන්නේ. දැඩි ශක්තිමත් පුළුල් වකුඩු ශරීරයක් සහිත ශරීර ස්වභාවයක් තමයි මේ බ්ලූ මස්ටික් වගේ දකින්න ලැබෙන්නේ. මොවුන් හොඳින් පුහුණු කරන්න පුළුවන් බල විශේෂයක් මත ස්වාමියාට දැඩි විශ්වාසවන්ත හා ආදරයක් දක්වයි. මොවුන්ටද නිතරම ව්‍යායාම අවශ්‍ය වෙනවා. එනම් දිගු පාගමන් මද ව්‍යායාම ආදී වගේ දේවල්. නමුත් අධික ව්‍යායාමත් මොවුන්ට අවශ්‍ය නැහැ. උදා කල ඔවුන්ට සිදු කරන ව්‍යායාම වලදී ඔවුන්ගේ අස්ථි සංවර්ධනයට බලපාන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොවුන් සාමාන්‍යයෙන් වසර 7-10 අතර වගේ කාලයක් තමයි ජීවත් වෙන්නේ. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? මේ අතරින් වගේ වැඩිපුරම කැමති සුනක වර්ගය මොකක්ද? ඉතින් ඔයාගේ දැසය කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්නත් සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. අදට අපි ගිහිල්ලා එන්න. ඔයගොල්ලෝ ඔක්කොටම සුබ දවසක්.